ජූලි මාසේ අපි පවුලේ සියලු දෙනා එක්ක ගිය පුංචි සංචාරයක මතක ටිකක් තමයි ඔයාලට මේ ගේන්නේ. බිලියත්ත හුවමාරුවෙන් හයිවේ එකට දාලා එතනින් මත්තල හරහා වැල්ලවාය ඇල්ල හරහා බණ්ඩාරවෙලට යන එක තමයි අපේ පළවෙනි දවසේ ගමන් සැලැස්ම වෙලා තිබුණේ. අපි මේ යන දවස් වෙද්දි කතරගම පෙරහැර මංගල්‍යයත් ආරම්භ වෙලා තිබ්බ නිසා අපිට යන මඟ දිගටම පාදයාත්‍රාවේ යන බැතිමතුනුත් සෑහෙන හමු වුණා. දැන් අපි ළඟා වෙන්නේ වැල්ලවාය නගරයට. ওই ඊතලින් පෙන්වන පාරෙන් අපිට දිගටම ගියාම කොස්ලන්ද හරහා බෙරගලට යනකම් යන්න පුළුවන්. දියලුම ඇල්ල බලන්න යනවා නම් අපි යන්න ඕන ওই ඊතලින් පෙන්වන පාර දිගේ තමයි. අපි යන්නේ ඇල්ලට නිසා අපි දකුණට හරවලා දිගටම යනවා. අපිට මේ පැත්තෙන් යනකොට හම්බ වෙන්නේ රාවණ ඇල්ල. ඔය ඈතින් පේන වංගුව දකිද්දිම කවුරුත් දන්නවා අපි කොතෙන්ටද ලං වෙන්නේ කියලා. ඔව් අපි ලං වෙන්නේ රාවණ ඇල්ලට. රාවණ ඇල්ල බඹරගම ඇල්ල කියලාත් හඳුන්වනවා. උස අඩි 82ක් වගේ උසකින් යුක්ත වෙනවා. කිරිඳුවේට තමයි මේ ඇල්ලෙන් වැටෙන ජල පහර එකතු වෙන්නේ. අපි යන දවස් වෙද්දි මේ පැත්තට වියලි කාලගුණයක් තිබ්බේ. ඒ නිසා ඇල්ලේ ගොඩක් වතුර අඩු වෙලා තමයි තිබ්බේ. වැසි කාලෙක යනවා නම් මේ ඇල්ල ලස්සනට බලා ගන්න පුළුවන්. මේ ඇල්ලේ අපි ගතපු ඩ්‍රෝන් ෂොට් එකකුත් එකතු කරලා ඇති. ඩ්‍රෝන් එක පළවෙනි වතාවටම ඔපරේට් කරලා යවපු නිසා පොඩ්ඩක් අඩුපාඩු ඇති. මේ පැතිවලට තිබ්බ වැස්ස ලැබීමේ අඩුවත් එක්ක අර වෙනද තියෙන කොළ පාට පිරුණු ලස්සන නම් ඇල්ල බණ්ඩාරවල දෙපැත්තෙම අපිට බලා ගන්නම් බැරි වුණා. අපි මේ ගියේ ජුලි මාසේ අධික පෑවුමක් තමයි මේ ප්‍රදේශවලට තිබුණේ. මේ දැන් අපි ඉන්නේ වලස්බැද්දි වින්ඩි හිල් කැෆේ එකේ. මෙතනට යන විදිය පොඩ්ඩක් අපිට වීඩියෝ කරගන්න අමාරු වුණා. අපි යද්දි කෝච්චියෙන් ලං වෙලා තිබ්බ නිසා අපි ඉක්මනට මෙතෙන්ට එන්න ආවා.
වීඩියෝ එක දිගටම බලාගෙන යන්න. ඔයාලට මෙතනට එන්න පුළුවන් පාර මම පෙන්නන්නම්. මෙතනට දෙමෝදර රේල් ගැටේ එක, කළු පාලම, දෙමෝදර රේල්වේ ස්ටේෂන් එක, ඒ සියල්ලම ලස්සනට බලා ගන්න පුළුවන්. ඒ වගේම කෝච්චිය දෙමෝදර රේල් ගැටේ හරහා යන හැටිත් මෙතන ඉඳගෙන ලස්සනට බලන්න පුළුවන්. දැනට තියෙන දුම්රිය කාලසටහන අනුව නානුවේ ඉඳන් බදුල්ල දක්වා යන කෝච්චිය මේ රේල් ගැටේ පහු කරන හැටි ඔයාලට 12 වගේ ටයිම් එකට මෙතනට ආවොතින් බලා ගන්න පුළුවන්. දෙමෝදර ඉඳන් බදුල්ල පැත්තට කෝච්චි පාර හදාගෙන යද්දි ඒ භූමිෂමතාවත් එක්ක තිබ්බ අධික බෑවුම් තත්ත්ව නිසා තමයි මෙතන රේල් ගැටයක් හදන්න වුණා කියලා කියන්නේ. මෙතනදී ඒ තිබ්බ අධික බෑවුම පාලනයක් කරගන්න කන්ද වටා කෝච්චිය ගිහිල්ලා ක්‍රමයෙන් අඩු බෑවුමකින් නැවත පහළට යන එකක් තමයි වෙන්නේ. ඒක හොඳට මේ view point එකට ගියාම බලා ගන්න පුළුවන් කෝච්චියේ කන්ද වටේ ගිහිල්ලා ආයෙත් ස්ටේෂන් එක යටින්ම තියෙන බිම්ගේ හරහා පහළට බදුල්ල පැත්තට යන හැටි. की रोशनी भी तेरे बिना अधूरी, हर एक मुस्कुराहट लगती है मजबूरी. आजा मेरे पास तू कुछ भी ना कहे, बस हाथों को थाम ले, दिल फिर से रहे. तू ही मेरी दुआ है, तू ही मेरी सदा है, इस टूटते दिल का बस तू ही सहारा है. धीरे धीरे ये लम्हे बहता सा जाए, तेरे बिना ये दिल जीना न चाहे. අපි මුලින් ගියපු වින්ඩිහිල් view point එකට යන්න පහසුම පාර තමයි මේ පෙන්නපු හන්දියෙන් යන්න තියෙන පාර. මෙතනට කුඹල්වෙල හන්දිය ඉඳන් කිලෝමීටර් 2ක් වගේ තමයි තියෙන්නේ. කුඹල්වෙල ඉඳන් බදුල්ලට යන පාරේ කිලෝමීටර් 2ක් වගේ ඉස්සරහට එනකොට තියෙනවා හන්දියක්. එතන මේ දාලා තියෙන මැප් ලොකේෂන් එක එතන. ඔයාලට පරදින්නේ නැහැ, මෙතන සිත්ති විනායකර් දමිළ පාසල කියලා රතු පාට බෝඩ් එකක් තියෙනවා. ඔයාලා කුඹල්වෙල ඉඳන් යනවා නම් වම් අත පැත්තේ, බදුල්ල පැත්තේ එනවා නම් දකුණු අත පැත්තේ තියෙන්නේ. 9 ආච් බලන්න යන පාරට හැරෙන හන්දියෙන් මීටර් 200ක් වගේ ඉස්සරහට යනකොට තමයි මෙතන හන්දිය ඔයාලට හම්බ වෙන්නේ. දෝව පුරාණ විහාරස්ථානය. බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ පිහිටලා තියෙන මේ පන්සල වසර 2000ක පමණ ඉතිහාසයක් වෙනවා කියලා පොතපතේ සඳහන් වෙනවා. වලගම්බා රජුරුව සොලීන්ගෙන් බේරලා පලා යනකොට මෙම ස්ථානයේ සැඟව සිටමින් මේ පුරාණ විහාරස්ථානය ඉදිකලා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. හරිම නිස්කලංක පරිසරයක මේ විහාරස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ. පහළ තියෙන ලෙන් විහාරය තුළ ඉපරණි බිතිසුතුවම් රැසක් බලා ගන්න පුළුවන්.
රාවණා රජුරුව විසින් නිර්මාණය කළා කියන වලගම්බා රජුරුවනුත් පාවිච්චි කළා කියන ඉපැරණි උමගක් මේ ලෙන් විහාරයේ පිටුපස තියෙනවා. ඒ දැනට වසා දමලා තියෙන්නේ. දෝව පුරාණ විහාරස්ථානයේ විශේෂ වන තවත් එක් කරුණක් තමයි මේ තියෙන අසම්පූර්ණ හිටිපිලිමය. මේ හිටිපිලිමය වලගම්බ රජුරුව සැඟවා සිටින අවස්ථාවේදී එක් රැයක් තුල නිර්මාණය කළ පිළිමයක් විදිහට තමයි හඳුන්වන්නේ. සොලී ආක්‍රමණය නිසා තිබ්බ ඒ එක රැයක් වැනි සුළු කාලය තුල මෙම පිළිම නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ පිළිමේ සිරස කොටස නිර්මාණය කරලා තියෙනවා. ඉතිරි කොටස් පසුව සිමෙන්ති බදාම යොදාගෙන ප්‍රතිනිර්මාණයක් කරලා තියෙන්නේ. දැන් මේ අපි යන්නේ පොරෝගල view point එක බලන්න. කිනිගම තමා පොරෝගල view point එක තියෙන්නේ. ඔන්න ඉස්සරහින් පේන මහා උල්පද පන්සල් ළඟින් වමට තියෙන පාරේ දිගටම යනකොට අපිට view point එක ළඟට යන්න පුළුවන්. බණ්ඩාරවැල් ප්‍රාදේශ සභාවෙන් කරගෙන යන ලස්සන ව්‍යාපෘතියක් තමයි මේ පොරෝගල view point එක. එක්කෙනෙක්ට රුපියල් 100යි ටිකට් එකක ගාස්තුව.